සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔන්න ගොඩාක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන්කමක් ලැබුණේ. ඉතින් මේ වීඩියෝ එකත් මම අද අරගෙන එන්න හේතුව තමයි ගොඩාක් දෙනෙක් මගෙන් ඉල්ලපු PCB එකක් තමයි අද දවසේදී මේ ඕගොල්ලොන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට බැලුව බැලමටම මතක ඇති මේ වගේ PCB එකක් මම මීට කලිනුත් මගේ YouTube channel එකේ කරා නේද කියලා. ඔව් කලිනුත් මම මේ වගේම PCB එකක් කරා. ඉතින් ඒ PCB එක තමයි ඕගොල්ලොන්ට මෙන්න මේ පේන්න තියෙන්නේ. ඉතින් ඒ PCB එකෙත් ඕගොල්ලොන්ට මතක ඇති අපි 230 විදුලියට මේ විදිහට සම්බන්ධ කරලා Arduino එකකින් හරි එහෙම නැත්නම් ඕගොල්ලෝ ගාව තියෙන program IC එකකින් හරි output පහක් දාලා මේ විදිහට program කරගෙන අපිට වැඩක් කරගන්න පුළුවන් විදිහට තමයි මේ board එක හැදුවේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා IC එකත් සම්පූර්ණයෙන්ම මේකටම සම්බන්ධ කරලා ආවොතින් එක ගොඩක් පහසුයි කියලා. ඉතින් ඔන්න ඒ බෝඩ් එක තමයි අද දවසේදී ඕගොල්ලොන්ට මම කෑල්ලෙන් කෑල්ල පාස්සන වීඩියෝ එකකුත් කරනවා. එතකොට ඕගොල්ලොන්ට මේ PCB එක අපින් මිලදී ගන්නත් පුළුවන්. සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් පාස්වර්ඩ් බෝඩ් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් PCB එක අරගෙන ඕගොල්ලොන්ටම පාස් ගන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දී ඕගොල්ලොන්ගේ නිර්මාණ තවත් පහසු කරන්න මෙතෙන්දී 12F508 කියන ප්‍රෝග්‍රෑම් IC එකත් සම්පූර්ණයෙන්ම මේ බෝඩ් එකටම ඇතුළත් කරලා තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙන විශේෂත්වය මේක එක පැත්තකට ඕගොල්ලොන්ට 12 වෝල්ට් ලබා දීලා අනිත් පැත්තට කෙලින්ම ඩිරෙක්ට් 230න් 5 වෝල්ට් බල්බ් එහෙම නැත්නම් වෝල්ට් 20 බල්බ් එහෙම නැත්නම් වෝල්ට් 5 සාමාන්‍යයෙන් තොරන් වලට පාවිච්චි කරන 5 වෝල්ට් බල්බ් එක ඊට අමතරව බල්බ් බැලුණත් ඕගොල්ලොන්ට මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී කම්පෝනන්ට් පාසන එක සම්බන්ධව වෙනම බොහොම හිමිහිට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මගේ යාළුවෝ දැන් කම්පෝනන්ට් එකක් පාසන විදිය මම හිතනවා දන්නවා කියලා. ඊළඟට මගේ PCB ඕගොල්ලෝ මිලදී ගන්නවා නම් අරගත්තු අය පවා දන්නවා මේ PCB එකක් මිලදී ගත්තාම මේකට අවශ්‍ය කරන සියලුම කම්පෝනන්ට් මේ PCB එකේ උඩම අපි print කරලා තියෙන නිසා අපහසු නැහැ කම්පෝනන්ට් හොයාගන්න සහ සම්බන්ධ කරන විදිය හොයාගන්න අපහසුතාවයක් නැහැ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් කලින් බෝඩ් එකේ ඔයගොල්ලන්ට මතක ඇති අපි data line එක වෙනම එහෙම නැත්නම් IC එකකින් එහෙම නැත්නම් Arduino එකකින් දෙන output පහ වෙනම සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න තමයි අපි මෙතෙන්දී දීලා තිබුණේ. නමුත් මෙතෙන්දී මෙන්න මේ 12A508 IC එක මෙතෙන්ට plug කරගෙන ඕගොල්ලන්ට වැඩක් කරගන්න පුළුවන්. එතකොට අපි ගාව ඕගොල්ලන්ට 12A508 IC එක ගන්න පුළුවන් මිලදී ගන්න පුළුවන්. ඕගොල්ලොන්ට ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් නම් ඒත් අපිට empty IC දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කරලම ඕගොල්ලොන්ට ගන්න නම් එහෙමත් ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට 12 වෝල්ට් ඩිරෙක්ට් ඕගොල්ලොන්ට මෙතෙන්ට දෙන්න පුළුවන්. දුන්නාම මේ LED බල්බ් වලින් බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේකට රටා 15ත් 20ත් අතර තමයි රටා දාලා එවන්නේ. ඉතින් ඒ රටා 15න් ඕගොල්ලොන්ට යම් කිසි වැඩ ටිකක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සක්සරසිල්ලක් එහෙම නැත්නම් චෛත්‍යයකට බල්බ් බෙල් ටිකක් දාගන්න. මේ වගේ ඕගොල්ලොන්ට ලස්සන නිර්මාණ කරගන්න පුළුවන් මෙන්න මේ PCB එක හරහා. ඉතින් මෙතෙන්දී මම ඩයග්‍රෑම් එකත් ඕගොල්ලොන්ට ඇඳලා පෙන්නන්නම්. ඒක ලේසියි කියලා මම හිතනවා. මෙතන අවුට්පුට් පහක ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. එතකොට only 230 අවුට්පුට් පහ කියන එකේ අවුට්පුට් පහ මෙන්න මේ විදියට අපි බල්බ් එකක් ගත්තොත් නියුට්‍රල් පේස් නේ තියෙන්නේ. එතකොට ඒකේ නියුට්‍රල් එක හෝ පේස් එක දෙකෙන් එකක් තමයි අපි මෙතෙන්දී ගන්න. අපි මෙතෙන්දී නියුට්‍රල් තමයි දෙන්නේ බෝඩ් එකට. එතකොට අවුට් වෙන්නේ නියුට්‍රල්මයි. ඊළඟට පේස් එක කොමන් එකක් විදියට හැම බල්බ් එකේම පේස් එක එකට සම්බන්ධ කරලා ඒක ඩිරෙක්ට් අපි ප්ලග් පොයින්ට් එකට දෙනවා. ඉතින් හරිම ලේසි. මෙතෙන්දී ආය අමුතුවෙන් ඕගොල්ලොන්ට හොයන්න දෙයක් නැහැ. මේකෙන් අවුට් වෙන්නේ අපි නියුට්‍රල් එක නම් දෙන්නේ. නියුට්‍රල් එක තමයි සම්පූර්ණයෙන්ම බල්බ් වලට කැඩලා එන්නේ අවුට්පුට් පහ විදියට. එතකොට එක පැත්තකින් නියුට්‍රල් එක අපි දෙනවා අපේ ට්‍රැක් බෝඩ් එකට. අනිත් පැත්ත කෙලින්ම බල්බ් බෙල් වලට සම්බන්ධ කරනවා. ඉතින් ඔය තියෙන්නේ ඒ විදිහට බල්බ් බෙල් පහක් දාලා සම්බන්ධ කරපු එකක්. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් මේක එක ට්‍රැක් එකකට බල්බ් බෙල් 25ක් වුණත් 35ක් වුණත් සම්බන්ධ කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් චෛත්‍යයකට වගේ එහෙම නැත්නම් වියනකට වගේ බොහොම ලස්සනට මේ PCB එක දැන් ඕගොල්ලොන්ට වෙනම IC දාන්න අවශ්‍ය නැහැ. ඩිරෙක්ට් IC එක මේකේ තියෙනවා. සම්බන්ධ කරලා ලස්සන වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඉතා ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන ආවේ. පොයට කලින් ඕගොල්ලොන්ට අපෙන් මේ PCB මිලදී ගන්න පුළුවන්. ඕගොල්ලොන්ගේ නිර්මාණ අලුත් නිර්මාණ කරන්න පුළුවන්.
ඉතින් ඒ නිසා තමයි මට අවශ්‍යතාවය වුණේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම පරිදි මේ PCB එක ඕගොල්ලොන්ට අරගෙන එන්න. ඉතින් මම හිතනවා මේ PCB එකත් ඕගොල්ලොන්ගේ නිර්මාණ වලට ගොඩක් පහසු ගොඩක් ලස්සන නිර්මාණ කරන්න මේ PCB එක ඕගොල්ලොන්ට දායක වෙයි කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම් අදට සුබ දවසක්. මම SL චන්දි. අපේ YouTube channel එක subscribe කරන්න. එපැත්තේ තියෙන bell icon එක click කරන්න. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕගොල්ලොන්ට සුබ දවසක්.